ආයිබෝවන් පසුගිය අවසන් පැය 24 තුළ ක්‍රිප්ටෝලෝකයේ සිදුවුණු අතිශය වැදගත් පුවත් සහ නවතම මිල යාවත්කාලීනී සමග ඔබ එකතු වෙන්නේ අද අපගේ විශේෂ ක්‍රිප්ටෝ පොඩ්කාස්ට් වැඩසටහනටයි. මෙම වෙලාවේ වෙළඳපොළ අස්ථාවරත්වයත් සමග මිශ්‍ර හැඟීමක් පෙන්වමින් පවතිනවා. නොවන් අද වෙළඳපොළේ තත්ත්වය කොහොමද? අද වෙලාවේ ක්‍රිප්ටෝ වෙළඳපොළ තරමක් සැලකිලිමත් වාතාවරණයක තියෙනවා. බිට්කොයින් දැනට ඩොලර් 86,000-88,000 අතර මිල පරාසයක ගනුදෙනු වෙමින් පවතිනවා. එතීරියම් ඩොලර් 2,900-3,000 අතර. සොලානා ඩොලර් 120-125 අතර මිල චලනයක්. XRP ඩොලර් 1.85-1.9 අතර. BNB ඩොලර් 830-850 වටා ගනුදෙනු වෙමින් පවතිනවා. මෙම මිල චලනයන් වලින් පේන්නේ වෙළඳපොළ කෙටිකාලීනව ස්ථායී වීමට උත්සාහ කරන බවයි. පසුගිය පැය 24 තුල බිට්කොයින් ඩොලර් 90,000 සීමාව ඉක්මවීමට උත්සාහ කළා. නමුත් විකිණීම් පීඩනයේ වැඩිවීම නිසා එම සීමාවට පහළින්ම ගනුදෙනු වීම දිගටම පවතිනවා. ආයතනික ආයෝජකයන් පැත්තෙන් බලද්දී ක්‍රිප්ටෝ ආයෝජන අරමුදල් වලින් ඩොලර් මිලියන 900කට අධික මුදලක් පසුගිය දිනක ඉවත් කරගෙන තියෙනවා. මෙයට කෙටිකාලීන ලාභ ලබා ගැනීම සහ නීතිමය අස්ථාවරතාව හේතු වෙලා තියෙන බව විශ්ලේෂකයෝ කියනවා. බිට්කොයින් මිල දුර්වල වීමත් සමග එතීරියම්, සොලානා, කාඩානෝ වැනි බොහෝ කාසිවලත් කුඩා මිල පසුබෑමක් දක්නට ලැබුණා. නමුත් දිගුකාලීන වෙළඳපොළ ව්‍යුහය තවමත් ශක්තිමත් බව විශ්ලේෂකයන් පෙන්වා දෙනවා. 2025 වසර තුල ක්‍රිප්ටෝ කර්මාන්තයේ සමාගම් එකතුවීම සහ මිලදී ගැනීම ඉතිහාසයේ ඉහළම මට්ටමකට පැමිණි තිබෙනවා. බැංකු ආයෝජන කළමනාකරන සමාගම් සහ තාක්ෂණික ආයතන ක්‍රිප්ටෝ ක්ෂේත්‍රයට ඇතුළු වීම දිගුකාලීනව හොඳ ලකුණක් ලෙස සැලකෙනවා. අලුත්ම වාර්තා අනුව සමහර ආයතනික ආයෝජකයන් ක්‍රිප්ටෝ වෙළඳපොළෙන් මුදල් ඉවත් කර රන් වෙත යොමු කරන ලක්ෂණයක් පෙන්වලා තියෙනවා. වෙළඳපොළ අස්ථාවර වන අවස්ථාවල ආරක්ෂිත ආයෝජන වෙත මාරුවීම මෙයට හේතුවයි. වෙළඳපොළ අස්ථාවර වෙද්දී වංචනික ක්‍රියා, ව්‍යාජ තෑගි සහ වංචා සබැඳි වැඩි වෙනවා. කිසිම අවස්ථාවක ඔබගේ පසුම්බියේ රහස් වාක්‍ය හෝ පුද්ගලික යතුර කිසිවෙකුට ලබා දෙන්න එපා. ඉදිරි පැය 24:48 සඳහා අවධානය යොමු කළ යුතු දෑ. බිට්කොයින් ඩොලර් 90,000 සීමාව. එතීරියම් ඩොලර් 3,000 මනෝවිද්‍යාත්මක සීමාව. හදිසි මිල පසුබෑම්. අධික නොය භාවිතයෙන් ගනුදෙනු කිරීමේ අවදානම. සෑම විටම අවදානම් කළමනාකරණය, නියමිත පාඩු සීමා සහ නිසි මුදල් පාලනය භාවිත කරන්න. මේ තමයි පසුගිය අවසන් පැය 24 තුල ක්‍රිප්ටෝ වෙළඳපොළේ නවතම යාවත්කාලීන කිරීම. වෙළඳපොළ අස්ථාවර වුවත් සැලසුමක් සහිත ආයෝජකයන්ට අවස්ථා තවමත් තියෙනවා. සෑමට බුද්ධිමත්, ආරක්ෂිත සහ දිගුකාලීන ආයෝජන දවසක් ප්‍රාර්ථනා කරනවා. මෙවැනි නවතම ක්‍රිප්ටෝ යාවත්කාලීන කිරීම සඳහා අපගේ පොඩ්කාස්ට් එකත් එක්ක එකතු වෙන්න. හෙටත් නැවත හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්.